හායි මගේ යාළුවනේ ඔන්න මම අදත් ඔයාලට ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. අද කතාව තමයි හිතුවක්කාර ආදරේ දෙවෙනි කොටස. මම දන්නවා මගේ යාළුවෝ හිතුවක්කාර ආදරේ එක කොටසක් බලලා හිතුවක්කාර ආදරේ දෙවෙනි කොටස එනකම් මග බලාගෙන හිටියේ කියලා. එහෙනම් මගේ යාළුවනේ මේ වගේ කතාවලට කැමති නම් අපේ නාලිකාව subscribe කරලා අපේ පුංචි පවුලට එකතු වෙන්න. ආදරේ කියන්නේ බෙදා ගැනීමක් විතරමද? එහෙමත් නැත්නම් මේක හිතුවක්කාරකමක්ද? දිනෝෂට නම් ආදරේ කියන්නේ සින්නක්කාර අයිතියක්. මේ කොල්ලගේ හිතුවක්කාරකම නිසා මේ දෙන්නගේ ආදරේට මොන වගේ අවසානයක් වෙයිද? එහෙනම් මෙන්න මොකද්ද මේ හිතුවක්කාර ආදරේ පිටිපස්සේ තියෙන රහස කියලා අපි මේ කතාවෙන් බලමු. දිනෝෂ එක ගත වුණු හැම දවසක්ම සනුලිට දැනුනේ අලුත් අත්දැකීමක් වගේ. දිනෝෂ සනුලිව දකින්න එයාගේ ලෝකේ ඉන්න පණ වගේ. දවසක් දිනෝෂ සනුලිට කිව්වේ මම ඔයාට මේ ලෝකේ ඕනම දෙයක් අරන් දෙන්නම්. ඒත් මගේ ඇස් දෙකෙන් පිට කොහෙවත් යන්න එපා කියලයි. ඒක ආදරයකට වඩා ලෝභකමක් වගේ කියලා සනුලිට තේරුණා. ඒත් මේ දෙන්න අතරමැදට කාවින්ද නිතරම ආවා. කාවින්ද සනුලිගේ හොඳම යාළුවා වුණත් සනුලිගේ ගැන තිබුණේ ආදරයක්. දිනෝෂ මේ ගැන හොඳටම දැනන් හිටියා. දවසක් සනුලි ලයිබ්‍රරි එකේ තනියම ඉද්දි කාවින්ද එතනට ඇවිත් සනුලිගේ අතින් අල්ලලා "සනුලි මං ඔයාට ආදරෙයි." ඇයි දිනෝෂ වගේ හිතුවක්කාර කොල්ලෙක් පස්සේ යන්නේ? එයා ඔයාව විනාශ කරයි කියලා කියද්දී සනුලි ගොඩක් බය වුණා. ඒත් එකපාරටම කාටත් හරෙන් කාවින්දගේ කරපටියෙන් අල්ලලා කවුරු හරි එතනින් එළියට ඇදගෙන ගියා. දිනෝෂගේ ඇස් වලින් ගින්දර පිට වෙනවා වගේ. දිනෝෂ කාවින්දව බිත්තියට හේතු කරලා හරිම තියුණු විදිහට කිව්වේ මෙන්න මේ වගේ දෙයක්. මගේ කෙල්ලගේ අත අල්ලන්න තියා ඒ දිහා බලන්නවත් හිතන්න එපා කාවින්ද. සනුලි මගේ හුස්ම වගේ. මම ආදරයට වඩා ලෝභයි මගේ දේවල් වලට. ආයෙ දවසක් ඔයා සනුලි ගාවට ආවොත් මම අමතක කරලා දානවා ඔයා සනුලිගේ යාළුවා කියලා. කාවින්ද බය වෙලා එතනින් දුවලා ගියා. දිනෝෂ කෙලින්ම සනුලි ළඟට ඇවිත් සනුලිගේ මූණ අත් දෙකෙන්ම අල්ලගත්තා. දිනෝෂගේ ඇස්වල සනුලි ගැන තිබුණේ මහා ලොකු ලෝභකමක්. ඇයි සනුලි ඔයා අනිත් අයත් එක්ක hina වෙලා කතා කරන්නේ? මම කැමති නෑ ඔයාගේ hina වෙන කෙනෙක් දකින්නට. ඔයා මගේ විතරයි සනුලි. ඔයාගේ හුස්ම පවා අයිති මට. සනුලි දිනෝෂගේ පපුවට ඔළුව තියාගෙන ඇඬුවා. දිනෝෂගේ හිතුවක්කාරකම ඇතුලේ තිබුණේ සනුලිව කවදාවත් කාටවත් අයිති කරගන්න බැරි තරම් ලොකු බැඳීමක්. දිනෝෂ සනුලිව තදින් බදාගෙන එයාගේ නරවලට ආදරෙන් හාදුවා දුන්නා. එදා ඉඳන් මුළු කැම්පස් එකම දැනගත්තා දිනෝෂගේ කෙල්ල දිහා බලන්නවත් කවුරුත් යන්න හොඳ නැති බව. දිනෝෂයි සනුලි එදා ඉඳන් හරිම ආදරෙන් හිටියා. දිනෝෂගේ හිතුවක්කාර ලෝභ ආදරේ සනුලිට ජීවිතේම වෙලා තිබුණේ. අන්තිමට ඒ දෙන්න හදවතින්ම ආදරය කරා. එයාලා සතුටින් හිටියා. හිතුවක්කාර ආදරේ දෙවෙනි කොටසත් මේ විදියට මල්පල ගැන්වෙද්දී මේ වගේ ලස්සන කතා බලන්න කැමති නම් ඔයාලා අපේ නාලිකාව subscribe කරලා අපේ පුංචි පවුලට එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයාලගේ අදහසුත් පහළ තියෙන comment section එකේ ලියාගෙන යන්න. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකල් ඔයාලට සුබ දවසක් වේවා.